ඩවන්ටවන් පොඩ්කාස්ට් අද අපි ටියක් කතා කරන්න හිතන්නේ කවි ගැනනේ කවි ගැනටියක් කතා කරන්න ඕනේ දවසක් හොය හිටිය මේ එක දේවල් කතා කරන ඇදදි ෆිල්ම් ගැන සිින්දු ගැන රෝමය ඔක්කොම කතාර ඇද්දි කවිය ගැනත් කතා කරන්න පොඩ්ඩක් දවසක් හොය ඉද්දි හම්බුනා දවසක් ඉතින් මේ කවිශ්ක ඉන්න අරුණය ඉන්න අපි තුන් දෙෙන නම් පොඩ්ඩක් ලෑස්ති වෙන්න කවි ටිකක් ගැන කතා කරන්න කවිශ්ක කොමත් දැන් කවි කියල කිවට පස්සේ මේ කවි කියන ඒවා ගැන මේ කතා කරන්න ගත්තම කවි තියෙන ඕන තරම් එක අපි පොඩි කාලෙ ගත්තර පස්සේ කවියෙන්නේ පටන් ගන්න නැලවිලි ගීත කියන අපට පොඩි කාලේ ඉඳන් කවි තමයි අහන්න ලැබෙන්නේ ඉස්කෝලේ ගියාම ජන කවි ඉගෙන ගන්නවා එතකොට අර ලංකාවේ ජීවත් වෙන අපි කවියට ටිකක් ළඟයි කවියත් එක්ක පොඩි සමීප සම්බන්ධකමක් තියෙනවා එතන කවි ගැන ගොඩක් කතා කරන්න පුළුවන් හැබැයි අද අපි දාගත්තේ මේ පොදුවේ කවිම නෙමෙයිනේ අර අපිට වැඩිච්ච කවි නිකන් කියවද්දි ඩෝන් ගාලා දැනෙච්ච වැදුණු කවි ගැන තමයි අපි කතා කරන්න දාගත්තේ. එතකොට මේ කවිය ගැන මොකද්ද නේ හිතෙන්නේ? කවිය කියන්නේ ඉතින් මේ ආවිෂ්ක කිව්වා වගේ අපේ ජානගත වෙලා තියෙන දෙයක් නේ. ඉතින් මේ කවියෙන් අත් මිදෙන්න බෑ උපන්දා සිටින මරණ දක්වා. මරණය දක්වා. ඉතින් මේ කවිය ඒ තරමට අපි වැළඳගෙන තියෙන්නේ. හැබැයි මේ ස්වභාවිත කවිය පිළිබඳ වර්තමාන සමාජය වෙනත් ආකාරයෙන් එක ස්පර්ශ කළාට ඒගොල්ලෝ හරිමගොස්සේ මේ කවිය පසුපස යන්නේ නැහැ. ඉතින් මේ මම හිතනවා මේ වැඩසටහන තුළින් එවැනි පසුබිමක් අපිට නිර්මාණය කරන්න පුළුවන් පොඩ්ඩක් හරි පුළුවන් වුණොත් ඒක මේ සමාජයට කරන ලොකු දෙයක් කියලා මම විශ්වාස කරනවා. කවිශ මේ අපි පළවෙනි කවිය මම ගන්නවා. ඒක තමයි මේ කවිශ කියන්නේත් මේ කවි ලියපු කවි කියපු නේද? කවි පොත් ලියපු. මේකට අපි වැඩි පටන් ගන්නද? මම මේ ගන්න මේ කවිය මේ කවි මිහිර 5 කියන පොතෙන් බුද්ධාස ගලප්පත්ති ප්‍රවීණ කවිය සංස්කරණය කරපු පොත. මේක මේ පොත පුරාම තියෙන්නේ මේ විවිධ අය ලියපු කවි. විවිධ අය ලියපු කවි වල එකතුවක්. කවිශ්ක ප්‍රණීත් ප්‍රණවක මගේ කවියකුත් තියෙනවා. මේක මේ පුවත්පත් ලිපියක් විදියට යන එකක්. එතකොට ඒක එකතු කරලා තමයි මේ පොත හදලා තියෙන්නේ. මේකේ තියෙනවා කවියක් මේ අර මං කලින් කිව්වා වගේ ඩෝංගාල වැදිච්ච කවියක්. ඒ කියන්නේ දැන් සමහර කවි වලට මේ මිනිස්සු පිපිරෙනවා. ඒක ඇහුවට පස්සේ අපි පොඩක් කවිය බලමු. කවිය බැලුවට පස්සේ තේරෙයි. මං කවිය පොඩක් කියන්නම් මේ තව එකක් තමයි මේක කියන්න කලින්. දැන් කවි ගත්තට පස්සේ මේ අපි ඉස්සර කවි කියලා කියන්නේ මේ ටිකක් අර මේ භාෂාව ගොඩක් පොහොසත්. කියන්නේ අපි සාමාන්‍ය කෙනෙකුට කියවලා තේරුම් ගන්න බැරි. ඒක ਵਿਚාරයක් කරන්න ඕන වෙන. මේ භාෂාව සමහර වචන පවා තේරෙන්නේ අපි ඉස්කෝලේ ඉගෙන ගන්න ඉදර වචන වල තේරුම් පවා අපි වෙනම පාඩම් කරන්න ඕනේ. මේ හැබැයි මම පෞද්ගලිකව කැමති එහෙම නැතුව කියවන ඕන කෙනෙක්ට තේරෙන කවියක්. සරල භාෂාවෙන් කියන කවියක්. හැබැයි කවිය භාෂාව සරල වුණාට පණිවිඩය සමහර වෙලාවට මාර දැවැන්ත. මම කියනම් කවිය මේ කවිය මේ නම තමයි අදට ඇති සර් මම යනවා ගහන්ට පොඩි අඩියක්. ලියන්නේ ධම්මික වැලිකල කියන කවිය. මේක අර සිව්පද ආරෙන් තියෙන කවියක්. ටිකක් වෙනස්කම් ටිකක් තියෙනවා. කවිය පටන් ගන්නවා මෙහෙම. උදේම ලස්සන කෙලි පොඩ්ඩක්. මැහිතෙල් වලින් නැවතුන ප්‍රේමයක්. කැපුවම දැක්කේ මහත්වයෝ පපුවේ පැත්තක්. ඒකිගේ තිබුණේ නෑ අම්ම පහදවතක්. දැන් කවිය පටන් ගනිද්දිම අපිට මැසේජ් එකක් දෙනවා මේ මෙයා මේ බොඩි එකක් කපලා තියෙන්නේ. කවි ලියන කෙනා බොඩි එකක් කපලා තියෙන කෙනා එම්බාම් කරුවෙක් වෙන්න ඕන. උදේම ලස්සන කෙලි පොඩ්ඩක්. උදේම එම්බාම් කරන්න ආපු බොඩිය. මැහිතෙල් වලින් නැවතුන ප්‍රේමයක්. මැහිතෙල් බීලා තමයි මැරලා තියෙන ගොඩක් වෙලාවට ප්‍රේමය සම්බන්ධ කාරණයක් තමයි වෙලා තියෙන්නේ. කැපුවම දැක්කේ මහත්වයෝ පපුවේ පැත්තක්. ඒකිගේ තිබුණේ නෑ අම්ම පහදවතක්. හදවතක් තිබ්බේ නෑ කියලා උත්ප්‍රාසය කියන්නේ හදවතක් තිබ්බේ නෑ නෙමෙයි. ඒ කියන්න හදන්නේ හදවත බිඳිලා හදවත කැඩිලා ගිහිල්ලා කියලා. ඒ තරම ඩැමේජ් වෙලා. ඒ තරම ඩැමේජ් වෙනවා. ආදරෙත් එක්කම දිය වෙලා වෙන්නේ නැති අතීතයේ දවසක්. ඊළඟට අඩු වයසකින්ම දිරපු නාබර ගැටේක්. කැපුවා හිමිහිට ඌව මම වරුවක්. බීලා ඒකා වල්නාසක අවුන්සයක්. පුදුමයි ඒකගෙත් නෑ ලිවර් එකක්. අරක්කු විතරමලු දවසම බැලුවට පස්සේ උගේ ගෑණි වෙනතක්. ඊළඟ පොඩි එක අඩු වයසකින්ම දිරපු නාමර කැටේ බීලා මැරිච්ච එකේ.
අන්තිමට කියනවා අරක්කු විතරමලු දවසම බැලුවට පස්සේ උගේ ගෑණි වෙනතක්. ඒත් ආදරේ සම්බන්ධ විවාහ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. තුන්වෙනි එක. හවස් වරුවට කැහැටු පරාණයක්. කපන්න දෙයක් නෑ උන්දැගේ බඩ ඉටි පොත්තක්. වහබීලා නෑ නැතුව වෙන්නේ නැති ගන්නවත් කමක්. උහුලන්න බැරුව බඩගින්න කාල ඒකි නියඟලාලයක්. මය අම්මත් සිහි වෙලා වැටුණා හීතල කඳුළු කැටයක්. වයසක කෙනෙක් තමයි නැති වෙලා තියෙන්නේ. එයා වහබීලා වෙන්න බෑ. මොකද එයාට එහෙම එයාගේ බඩ දැක්කම කියන්න පුළුවන් බඩ පොත්ත පිට පොත්තට ඇරිලා. එහෙම ගන්නවත් වත් කමක් නෑ කියලා. එයා බඩගින්න හුලන්න බැරුව නියඟලාලයක් කාල වෙන්නේ නැති කියලා තමයි කියන්නේ. අවසානෙට අන්තිම එකී ඉස්කෝලේ වයසේ කෙල්ලෙක් වහබොණ්ඩ තරම් ඒකිට නෑලු කිසි හදියක්. ඉස්කෝලේ වයසේ කෙල්ලෙක් යාර වහබොණ්ඩ තරම් ප්‍රශ්නයක් නෑලු. ගෙදර උන් කියද්දි මම කැපුවා ඒකිව පැය 2-3ක්. බලනකොට මහත්තයෝ ඒකිගේ කුසේ පුංචිම පුංචි හදවතක්. නොකීවේ කාටවත් නැති වෙන්න ඒකිට තව කළු පැල්ලමක්. ඒතර කෙල්ලගේ කුසේ ඒ සිද්ධිය කාටවත් කිව්වෙත් නෑ. කාටවත් කිව්වෙත් නෑ. මේ එයා දැන් ජීවිතය අවසන් කරලා ඉවරයි. ආයි තවත් කළු පැල්ලමක් දෙන්න ඕන නැති හින්දා කාටවත් කිව්වේ නෑ කියලා කියනවා. කවියා අන්තිමට ලියනවා මෙහෙම. කොරනර් සර් මට ෂුවර් මුම් මැරිලා වහබොන්ට කලින් කීප සැරයක්. අදට ඇති සර් මම යනම ගහන්ට පොඩි අඩියක්. මේ මිනිස්සු මේ වහබොන්න කලින් කීප සැරයක් මැරිලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඔය රෝහලේ අධිකරණ මරණ පරීක්ෂකට සහාය වන කෙනා. තමයි ඔය ලියන්නේ. එතකොට එයා කොරනේඩි මහත්තයා කියන්නේ යානේ. එතකොට එයාගෙන් මේ අත්දැකීම අපිට හිතන්නවත් නැති පරාසයකින් ලියවිලා තියෙනවා නේ. අර ඒක අර මේ තිබ්බේ මෙතන මේ අර මරුණට පස්සේ කීපුණ කළු පැල්ලම. ඒක මේ ඔව් නොකීවේ කාටවත් නැති වෙන්නේ ඒකිට තව කළු පැල්ලම. දැන් අද කාලේ මේ දැක්කහම මේ නේද කෙනෙක් නැති වුණාම එයාගේ ජීවිතයේ චරිත කතා ලියනේ වායාගේ අතීත කතා එක්ක අරගෙන කොයිතරම්නම් ඉතින් මිනිස්සු ඒව හාරවුස්සනවද පෞද්ගලික දේවල්. හැබැයි මෙතන මේ කියන කතාව මරුණත් තව කළු පැල්ලමක් එකතු කරන්න ඕනේ නැති නිසා කාටවත් කියන්නේ නැහැ වගේ ඒ වගේ හරි කවිෂ්ක යම් ඒක තමයි දැන් මටත් මේක මේ අර දැනුණම තැන තමයි ඒක මේ මිනිස්සයා මේ ඒකයි තව කාටවත් කියන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ ඔයගේ සිද්ධියක් වුණාම කවිෂ්ක මේ අපේ ශ්‍රී ලංකාව වගේ සමාජයක තියෙන්නේ උපකල්පනනේ. එතකොට උපකල්පන තියෙනවා අරක වෙන්නේ නැති මැරලා තියෙන්නේ. අර සිද්ධිය හින්දා වෙන්නේ නැති. අරකොල්ලත් එක්කත් යාළු වෙලා හිටියා. ඔක මේ ලේසි බඩක් නෙමෙයි. ඔන්න ඔය වගේ උපකල්පන දෙන්න අපේ සමාජය හුරු වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ එදා දක්වා අද වෙනකන් ලොකු අඩුවීමක් වෙලා නැහැ මේ සමාජයේ. ඒකයි අර ගොසිප් විදියට විකුණන්න පුළුවන් නේ. අන්න හරි. ඒක දැන් වෙනම උපදූප කලාවක් වෙලා තියෙනවා. අයි පොඩි කෑල්ලක් ඇති මේ ලොකු කතාවක් හදන්න. ඔව්. අපි පොඩි දෙයක් අල්ලගෙන ලොකු කතාවක් හදන්න පුළුවන්. ඕක තමයි මේ කවිය ගැන අපිට ආයි වෙනම විස්තර කරන්න දෙයක් නැහැ වචන ආයි තේරුම් කරන්න දෙයක් නැහැ. කිය ඕන කෙනෙකුට කිව්වට පස්සේ මම කලින් කිව්වා වගේ අර ඩෝංගල වගේ සරල භාෂාවෙන් ඕන කෙනෙකුට තේරුම් ගන්න තියෙන කවියක්. ඕක තමයි අපි යන්නේ ඉස්සර. යම් මේ මමත් කවියක් ගත්තා. කවි ඇත්තට මේ මම ওই කවි කියන එක මේ ඇත්තටම ලොකුවට එහෙම කවි කියවපු කෙනෙක් නෙවෙයි. අර මේ අපි ඒ දවස්වල දැනුත් පොත් ගන්නවනේ. පොත් ගන්න සල්ලි ටිකක් තියාගෙන ගිහිල්ලා මේ සමහර වෙලාවට ඒ සල්ලි ටික දැන් ටිකක් ඉතුරුයි. ඒකෙන් මොකක් හරි ගන්න හොයනවා. එහෙම වෙලාවක මම කවි පොතක් ගත්තා ඇත්තටම. ඒකෙන් පස්සේ තමයි මේ කවි කියන එකට ටිකක් ඇල්මක් ඇති වුණේ සහ කවි කියවන්න පෙළඹුණේ. හැබැයි අද මම තෝරගත්තේ එහෙම ගත්ත පොතක මේ කවියක් නෙවෙයි. Facebook එකේ යද්දි හෙට මෙහෙට හැමදාම මම දැකුවේ මම මේ 2024 වගේ දැක්කේ මේක. හැබැයි අදටත් දැක්කොත් මම මේක ෂෙයා කරනවා. මොකද ඒකට ඒ තියෙන ආසාවට. මුලින්ම දැක්කෙත් කවිය නෙවෙයි ඇත්තරම මේ ඒ තිබ්බ මේ ඉමේජ් එක. ඒකට නැවතුන පාර තමයි මම කවිය දැක්කේ. මේක ලියන්නේ ඉලක්ෂ ජයවර්ධන. ඉලක්ෂ කියන්නේ මේ දන්නවනේ ඉතින් මේ පොලිස් නිලධාරියෙක් විදියට මේ ලංකාවේ අර මේ මම හිතනවා මේ මෑත කාලේ මේ Facebook එකේ ඩිජිටල් ස්පේස් එක ඇතුලේ කවි කියන එක ටිකක්
මිනිස්සු අතරට ගෙනියන්න try කරපු ඒක සාර්ථක කරගත්ත චරිතයක් ඉලක්ෂ කියලා කියන්නේ. මේ මම නැවතුනේ මේ මං කැමතිම ෆිල්ම් එක ඉමේජ් එක මේකේ තියෙන. ඒ නිසා තමයි නැවතුනේ. නැවතුනාට පස්සේ කවිය කියවන්න පටන් ගත්තට පස්සේ ඒකටත් සෑහෙන ආසාවක් ඇති වුණා. මං කියන්නම් කවිය. අන්ධ වීමට නොවේ රිදුනේ නින්ද හීනෙන් පෙනීම ඇන්ද සිතුවම් වගේ මැකුණේ බැන්ද සෙනෙහස් බැඳීම මන්ද තාමත් හිතාගනු බෑ හරිද වැරදිද හැඟීම සමු ගැනීමට වඩා දරුණුයි අවාරේ මුණ ගැසීම සමු ගැනීමට වඩා දරුණුයි අවාරේ මුණ ගැසීම ඉලක්ෂ ජයවර්ධන ලියන්නේ මේ මං ඔය ටිකක් කැමති මේ ඔය අවාරේ මුණ ගැසීම් ගැන තියෙනවා කියවන්න. එතකොට අර මේ හිමි නොවන බව දැන දැනත් හමු වෙන දේවල් ගැන මං කියවන්න කැමතියි. ඉතින් අර අපිට අපේ අර මේ කවිය චිත්‍රපටි වේවා මුඛ වේවා අපේ ආත්මයෙන් අපිට ගැලවෙන්න බෑනේ සමහර වෙලාවට. අපි ඒවත් එක්ක තමයි තමන්ගේ සමහර එක්ස්පීරියන්ස් එක්ක තමයි මේ දේවල් ජීවිතේට නිකන් සමීප වෙන්නේ. ඉතින් මං හිතනවා ඒකයි මටත් ඔය මේ ඔය ගංගාධර ගෙහෙම සින්දුවක් තියෙන්නේ. හිතම රිද්දන දෙකි මිතුරිය හිමි වේ අලියත් හැරීම. එතකොට ඔය දම්සරයගේ සින්දුවක් තියෙනවා මේ හිමි නොවන බව දැන දැනත් බැඳෙනවා සදාකාලික ප්‍රේමයන් නම් කවදා හරි අත්හැරෙනවා කියලා සින්දු එහෙම තියෙනවා. මේවට ටිකක් මේ මගේ කැමැත්තක් තියෙනවා. ජීවිතේ සමහර අපි මේ ඔයාලා දෙන්න මේකට එකතු කරන්න අත්දැකීම් එක්ක මම කැමති මේ මොකද මේ අර ජීවිතේ අපි සමහර වෙලාවට අපේ මේ බැඳීම් කියන ඒවාගේදී අපි බලන්නේ නැහැනේ මේක මේ මොන විදිහේ දෙයක්ද අපි මේ බැඳෙන්න යන්නේ කාත් එක්කද මේ මට මෙයා හිමි කරගන්න පුළුවන් වෙයිද මේ දේවල් ගැන හිතන්නේ නැතුව සමහර වෙලාවට අපි ආදරෙන් මිනිස්සුත් එක්ක බැඳෙනවා. ඒ වගේ දිග මේ පරිමාව ගැන අපි හිතන්නේ නැහැ. හැබැයි ඒවා යද්දි සමහර හිත් රිදීම් කලකිරීම මේ දේවල් එක්ක ජීවිතේ ඉතින් මේ විදිහට යනවා. අපි මේ අර මොකද්ද අයිති කර ගැනීමම නෙවෙයි ප්‍රේමය කියලා කියන්නේ. ආදරය කරන්නේ. ඔය කරුණු කාරණා අරවා මේවා ඔක්කොමත් එක්ක මම මේ කවියට ආස වෙන්නේ ඒකයි. මේ වෙලාවකට මේ දූෂන් බුලත් සිංහල කියනවා ප්‍රේමවන්තයෝ කිසිදා විවාහ නොවෙති. විවාහ වූවෝද ප්‍රේමවන්තයෝ නොවෙති. එතකොට ආදරයක් තියෙන විවාහ වෙන්නම ඕනේ නැහැ. ඒ වගේ මේ හොඳ අත්දැකීම කියන්නේ හොඳ අදහසක් කලාව තුළ තියෙනවා. ඒක ඕනම කෙනෙකුගේ ජීවිතේට ගැලපෙන්න අවස්ථාවන් තියෙනවා. මේ ගීත පැත්තට තමයි ඔක වැඩිපුරම යන්නේ. මට මතක් වෙන එක තමයි මේ හමු වීම ප්‍රේමය නොවේ. වෙන්වීම ප්‍රේමය. අපි පතා ආවා වගේ වෙන්නේ. අර ඒක තමයි. උන් ඔය කියන ගීත එහෙම මේ අපේ ජීවිතවල එක තැනක තියෙනවා. සමහර වෙලාවල් වලට ඒක ටිකක් ඉස්මතු වෙනවා. බැලුවහම අපි කැමතිම දේවලුත් සමහරට ඒවා. අර ඒවා හිත රිදිලා අපේ තියෙන්නේ. හිත රිදවල අපි නිකන් වට්ටලා. හැබැයි කොහෙන් හරි නිකන් බැලුවහම අපි කැමතිම දේවලුත් ඒවා. මොකද අර ජීවිතේ මේ අත්දැකීම් එක්ක අපි ගත්ත අපිට හම්බෙච්ච දේවල් එක්ක මේ අපි අර ආත්මයත් එක්ක බැඳිලා තියෙන දේවල් විදිහට මට මේ වෙනවා. ඒ හින්දා මේ ඉලක්ෂගේ මේ කවියට මම විශේෂ මේ ආසාවක් කැමැත්තක් තියෙනවා. ඉතින් සමු ගැනීමට වඩා දරුණුයි අවාරේ මුණ ගැසීම. දැන් ඔගේ මෙහෙම එකක් තියෙනවා. දැන් ඔගේ අනිත් පැත්තත් ගන්න එපා. තර්කයක් තියෙන දැන් ඔය වගේ දැන් Facebook එකේ ඔය වගේ කවියක් කරන ගමන් යටින් වෙන්න කමෙන්ට් ටිකක් තියෙනවා. ඔව්. නිකන් අර මේ හමු වෙන්නේ නැත්තම් මොකටද ප්‍රේම කරන්නේ? මොකක්ද ඇති වැඩේ? ඔක නිකන් අර තව නිකන් ගැඹුරට ගියාට පස්සේ කියනවා ඒ කියන්නේ මේ ලෝකේ මොකද්ද මිනිස්සු හැදිලා තියෙන මිනිස්සු සහ ගැහැණු හැදිලා තියෙන්නේ එකතු වෙලා මොකක් හරි ක්‍රියාවලියක් කරන්නේ නේ. ඒතකොට ඒ ක්‍රියාවලිය වෙන්නේ නැත්තම් ඉතින් ඒක ගැන හිත දුක් වෙන එක කිසි වැඩක් නැහැ කියලා ප්‍රේමය නම් ආදරය නම් ඒක තමයි. ඒක තමයි කියලා තමයි මේ ගොඩ සමාජ කොටස් දෙනෙක් ගන්න. අර මේ ෆිල්ම් එකක් තියෙනවනේ මේ හින්දි ෆිල්ම් එක PK කියලා. PK. මේ ඒ ෆිල්ම් එකේ දැන් PK ඉන්නේ පිටසක්වල ජීවිතේ PK කියන්නේ. PK ඇවිල්ලා ඒ අර ඉන්න ගෑනමට ලව් කරනවා PK. ලව් කරලා මේ කොහොම හරි ඒක වෙන්නේ නැහැ යාගේ යන්නම වෙන කොල්ලෙක්ටනේ කැමති. කොහොම හරි කතාව වෙන එකක් කියන්නේ අර වෙන තේමාවක් කියන්නේ. ඒක PK යද්දි මේ කියන්නේ පෘථුවියෙන් යද්දි PK කියන්නේ බීලද කියලා නේ.
ඔව් පීකේ කියන එක තේරුම තියෙන්නේ. පීකේ කියන එක තේරුම තමයි බීලද කියන්නේ. එයාගේ අර අසාමාන්‍ය හැසිරීම හින්දා ඉන්දියාවේ මිනිස්සු අහන්නේ බීලද කියලා අහන්නේ. එයා හිතනවා එයාගේ නම කියලා. නම කියලා හිතනවා. පීකේ කියන නම හැදෙන්නේ. මම ලස්සන කියන්නේ නම ඇව්වම් පීකේ කියලා. මම ලස්සන ෆිල්ම් එකක් සාම මේ ලොකු පණිවිඩයක් තියෙනවා. සාර්ථක නිර්මාණයක්. මේ පොර යද්දි කියනවා දැන් එයා යන්නේ එයා ගෑල් ළමයට ආදරය කරා. ඒ ගෑල් ළමයා Tamanට කැමති වුණේ නැහැ. මෙයා යද්දි කියනවා අපි කාට හරි ආදරය කරන්න ඕන ආදරය කරන්න ඕන සීමාවක් තියෙනවා කියලා. මම අදහස කියන්නේ කියනවා. අපි ඕනවට වඩා කෙනෙක්ට ආදරය කරන්න ඕනේ. අපි ආදරය කරන්න ඕන දාලා යන්න පුළුවන් වෙන තරමට. අපි කෙනෙක්ට ආදරය කරන්න ඕන දාලා යන්න පුළුවන් වෙන තරමට. මොකද අපි ඊට වඩා වැඩියෙන් ආදරය කරන්න ගියොත් අපිට කවදම හරි දාලා යන්න වෙනවනේ. එදාට දැනෙන දුක වැඩි කියලා පොර කියනවා. මම කියන්න හදන්නේ මේ ඒ කියන්නේ පොර කියන කතාවට එකඟ නැහැ කියලා. එයා තේරුම් ගැනීම ඇතුළේ එයා කියන්නේ කෙනෙක්ට සීමාවක් තියාගෙන ආදරය කරන්න. මොකද කවදා හරි දාලා යන්න වෙනවා. දාලා යන්න වෙනකොට දුක වැඩි. ඔව් සීමාව අපි කොහොමද? මේ මම හිතනවා දැන් පරිණත කෙනෙක් හිතන විදිහට අපිට ඕනම් වෙලාවක අත්හැරීමේ ගුණයක් ටිකක් තියෙන්න ඕනේ. ඔව්. ප්‍රේමිය වෙන්න පුළුවන් නැත්නම් අමුදරුවෝ දේපල මිලමුදාන් ඕන දෙයක් අපි තුල අත්හැරීමේ ගුණයක් තියෙනවා. මම ඒ ෆිල්ම් එකේ එතෙන්දි ගත්තේ අත්හැරීමේ ගුණයක් අපිට මේ දරුවන්ගෙන් බිරිඳගෙන් කවදා හරි වෙන් වෙන්න වෙනවා. ඒකට කාලය තමයි ඒක එහා මෙහා කරන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතේ හම්බ වෙන හැම කෙනාම කවදම හරි දවසක යනවනේ. ඉන්න කිසිම කෙනෙක් නැහැ. නැහැ. අපේ ජීවිතේ හම්බ වෙන හැමෝම යනවා. මගේ පොයින්ට් එක තමයි මේ. හැබැයි ඉතින් එහෙමනම් ජීවිතේත් කෙටි නම් හම්බ වෙන හැමෝම කවදා හරි අයින් වෙනවනම් ඇයි සීමාවක් තියාගන්නේ? ඒකත් හරි. සීමාවක් ඕනේ නැහැ. ඒ කියන්නේ එහෙම රාමුවක් අපි හදාගන්න ඕනේ නැහැ. හදාගන්න ඕනේ නැහැ. මෙයාට මෙච්චරයි. ඔව් මෙයාට අනේක ඒ මිනුම් දන්න කොහොමද එන්නේ? එතකොට මේ සීමාවක් තියාගන්න අවශ්‍ය නැහැ. ඕන වෙලාවක අත්හරින්න පුළුවන් වෙනවා. ඒක ස්වභාවය. ඔව්. ඒ කියන්නේ ඒක අනිවාර්යයි. ඒක තේරුම් ගන්න ජීවත් වෙන එකත් ඒක තමයි සාර්ථකත්වය. ඉතින් මේ ඔක ඉලක්ෂගේ මම තෝරගත්ත කවේ මම මේ අර කිව්වනේ මේක මේ රූපයක් දැකලා නැවතුනේ කියලා. ඒ ප්‍රේමම් ෆිල්ම් එකේ ඉමේජ් එක තමයි එතන තිබ්බේ. ෆිල්ම් එක ගැන මම දැන් කතා කරන්නේ නැහැ. කතා කරුවොත් මට තව කතා කරන්න වෙනවා. ඉතින් අරුණයි අපි ගමු වාගේ. ඔයා මොකද්ද ගෙනල්ලා තියෙන්නේ? ඉතින් මේ මම පොඩ්ඩක් මේ දැන් කතා කරපු කවි දෙකේ මාතෘකාවලටත් ටිකක් සමානයි. මේ ප්‍රේමයේ උඩින් යන එකක් තමයි මේකත්. ප්‍රේමයේ අභිභව යන අවස්ථාවක්. මේ කවිය සමන් වික්‍රමසිංහගේ කවියක්. මේ කවිය බොරු කාඩියකගේ දවස තමයි කවියේ මාතෘකාව. ඉතින් මේකෙදි කියනවා දමන්නට කලින් බල හඬා වැළපී ගයා ගුණගී දමාපස් ටික තදට හිරකොට. ඒකට වල දාන්න කලින් මේ හඬා වැළපිලා ಗುಣ කතනයන් කරන මලකවල ලේඛන කරන්න අඬනවා ಗುಣ කතන කියනවා ඊළඟට ගිහිල්ලා පස් ටික දානවා දාලා හොඳට හිර කරන්න කියනවා මගේ හද්දොහේ සමරුවට මැදපන් හැඩ ඇඳුම පොඩි වෙච්ච මේ අවසානයේදී කියන කතාව මේකේ මේ වෙන අර්ථයක් දැන් අපිට මේකේ දෙන්නේ මේ ඇඳුමක් මැද ගන්න කියන අදහස නෙමෙයි කියන්නේ. එතකොට මේ මැදපන් හැඩ ඇඳුම. එතකොට මෙයා මැරෙන්නේ නැත්තේ මේ ප්‍රේමවන්තියගේ මොනවා හරි දැන් මට කවිය හැංගෙන විදිහ මේ ප්‍රේමවන්තියගේ මොනවා හරි පොඩි අවුලක් තියලා තියෙනවා. එතකොට මෙයාට මේ තදින් කියනවා මෙන්න මෙහෙම කරපන් ආයි අඬා බැලපිලා ඔක්කොම කරලා හිර කරලා පස් දාලා ඒක සිද්ධි ඔක්කොම ගියාගෙන ඇවිල්ලා ආපහු කියනවා මේ හද්දොහේ සමරුවට ඔබ මැදපන් හැඩ ඇඳුම පොඩි වෙච්ච. ඒ කියන්නේ යාගේ ලයිෆ් එකේ මොකක් හරි අවුලක් තියලා තියෙනවා. මේ අවුල නිසා තමයි මේ ප්‍රේමවන්තයා අර වල යටට යන්න තීරණය
අරන් තියෙන්නේ. එතකොට මේක මේ එහෙම වලයටට ගන්න ගත්තු තීරණය පිළිබඳව ඒක මම එකක වෙන්නේ නැහැ. නමුත් මේ යෙදුම් පිළිබඳ ඉතාම කෙටි කවියක්. මේකෙන් ලොකු අදහසක් එළියට දීලා තියෙනවා. එතකොට මේ නූතන යුගයේ කවීන් තුල විශේෂයෙන් දැන් මටත් මේ කවිය දැන් කියවන්න හම්බ වෙන්නේ මුහුණ පොතෙන් නැත්නම් YouTube එකෙන් ඔය වගේ අවස්ථාවක් හම්බුනහම තමයි කියවන්නේ. ඒ තරම් අපි මේ සමාජයෙන් මේ ක්‍රමය මේ සමාජ ක්‍රම විසින් අපි තල්ලු කරලා තියෙන පොඩ්ඩක් මුදල් මත සීමා වුණු දෙයකට. ඉතින් අපි එකෙන් ඉඩක් අරගෙන තමයි මේ කටයුත්තටත් මේ විදිහට මේ කවියක් කියවන්න හරි අපි අවස්ථාව ගන්න. එතකොට මේ සමන් වික්‍රමසිංහ මේ විදිහට මේ කෙටි පද කීපයකින් ලොකු අදහසක් කිව්වා. ඔබ මේ ජීවිතේ මේ හත් දොහින් පස්සෙවත් හදාගනින්. හත් දොහින් පස්සෙවත් මේ ජීවිතේ ඔබ හදාගනින්. නැත්තම් මේක මැදලා මේව කළා හදාගත්තේ නැත්තම් ඔබට මේකෙන් ජීවිතෙන් වැඩක් නැහැ. ඉතින් ඒ අර්ථය ගැන තව කතා කරන්නට වැඩිය යෙදුම පිළිබඳව යෙදුම ඊටමත් හොඳින් අවසන් යෙදුම් ටික යොදලා තියෙනවා කියලා අදහසක් තියෙනවා. එතකොට මේකෙදි දැන් මේ නූතන යුගයේ කවියෙක්. එතකොට නූතන යුගයේ කවියෙක් එයා වෘත්තීය කවියෙක් නොවන්න පුළුවන් ප්‍රසිද්ධ කෙනෙක්. මම මීට කලින් සමන්ගේ කවියක් අහලා නැහැ, දැකලා නැහැ. ඒ වුණාට මෙහෙම ඒවත් ලියනකොට මෙන්න මෙහෙම ඒවත් තියෙනවා කියලා මට මේ පොඩ්ඩක් මේකෙම යනකොට මේ කවි බලලම යනකොට මේ වගේ හේකුත් මට හම්බුණා. මම ඒක පොඩ්ඩක් මේ කිව්වට කමක් නැහැ. තවත් මේ වර්තමාන තියෙන සින්දුව මේ ගීතයක්. ඒ කියන්නේ එකම යුගයේ පද රචකයෝ දෙන්නෙක්. මේක මේ අපහසයට කියනෝනේ මම මේ පොඩි වෙනසක් තේරුම් කරන්න තමයි මේක එන්නේ. එතකොට මේකේ නම තමයි සුදුවම්මියා. සුදුවම්මියා කියන සින්දුව. එතකොට පද රචකයෝ පිළිබඳව අපි කතා කරන්න ඕනේ. මේකේ තියෙනවා එක හිතක් නැති නිසා එක හිතක් නැති බවත් ඔබ නොලබෙන බවත් දැනන් මියදුනා පෙම නිසා මා බූරුවේකි රත්තරන්. හරි? මා බූරුවේකි රත්තරන් කියලා එදුමක් එතෙන්ට එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ මේකද කියනවා මේ ඔබ රන් කඳක් ඉස්තරම් දුන්නම මට දුක් ගොඩක් පෙරෙනවා හොටු පවා මට ඇඬෙනවා රත්තරන්. එතකොට දැන් මේ ප්‍රේමවන්තයා ඒ අදහසයි දැන් මේ නිර්මාණකරුවාගේ අදහස අර නිර්මාණ කරන දැන් ප්‍රේමවන්තයෙක්ගේ හොටු පෙරාගෙන පිරිමියානේ සාමාන්‍ය පිරිමියා කියන්නේ පොඩ්ඩක් කාන්තාවනේ අඬන්නේ. පිරිමියා පෞරුෂ සම්පන්න කෙනෙක්. ආදරෙන් පෙරදුනාට පිරිමියා අඬන්නේ නෑ ගොඩක්. ඒක දරාගෙන ඉන්නවා. පිරිමියා කම කියන්නේ දරා ගැනීමමයි ගොඩක් වෙලාවට. ජීවිතේ බොහෝ දේවල් එළියට පෙන්වන්න නැතුව දරා ගන්න. ඉතින් මේ හොටු පෙරාගෙන අඬන සිද්ධියකුත් තියෙනවා. ඊට පස්සේ එයාගේ ප්‍රේමවන්තියන කියන මරුණාට පස්සේ මාමල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දෑතින් පාපාරගෙන ගාන්න සුදු නෝනා කියලා කියනවා. ඊට ශ්‍රීලංක කැලෙන් කියනවා භවයෙන් භවේ වෙන් කළත් දෙවිවරු. එතකොට මේ සාමාන්‍ය වර්තමාන ආදිරේදී දෙයියෝ වගේ දේවල් සම්බන්ධ කරගන්නේ නැහැ. මිත්‍යා බලවේගයේ වගේ දේවල් සම්බන්ධ කරගන්නේ නැහැ. පෙම් කෙරුවේ පිස්සෙක් වගේ නිරතුරු ඔබ නොමැති නම් මැට්ටියේ මින්මතු ලොරියකට යට වී කරගෙන මේ අනුතුරු. එතකොට දැන් මේක තාලය ඔයගොල්ලෝ දන්නේ නැති අහලා ඇති මේක මම කියන්නේ මේ නිර්මාණකරණයේ යෙදෙනවා නම් ඒ නිර්මාණකරණය තුළ තියෙන්න ඕනේ පොඩ්ඩක් ප්‍රතිභාව කියන දේ මේ ලක්ෂණ නැති නිසා අපේ සමාජයේ පොඩ්ඩක් යනවා. ඒ කියන්නේ අපේ නිර්මාණ කලාව පොඩ්ඩක් යනවා. හැබැයි මේ කවියට වැඩිය පිරිසක් ওই ගීතේ වැළඳගෙන තියෙනවා. මම මේකෙන් කියන්නේ අපි දැන් මගේ උත්සාහය හැම වෙලාවෙම මම මොනවා හරි දෙයකට සම්බන්ධ වෙනවා නම් මගේ අදහස තමයි මේක අපි නිවැරදි කරමු. ඇත්ත දේ අපේ සමාජයට අරගෙන යමු. හොඳ දේ අපේ සමාජයට යමු. මේ දැන් ළමයි කැමති බත් කන්නද මැගි නූල්ස් නූල් මේ සෙනග නූල්ස් කන්නද?
බත් කන්නද ෂණික නූඩල්ස් කන්නද කැමති? ෂණික නූඩල්ස් කන්න කැමති. ඒකේ ඔය දෙකේ තියෙන වෙනස සහ පරාසය සහ මේ ස්වභාවිත කවිය සහ අර නිර්මාණවල තියෙන වෙනස තියෙනවා. ඕකේ එකක් තියෙනවා දැන් අර මේ තාක්ෂණයේ දියුණු වෙනවත් එක්ක වෙච්ච හොඳ දෙයක් තමයි දැන් කවිය කියන එක අපිට ළඟයි. දැන් Facebook එකේ ඇතුලේ අපි ගොඩක් කවි කියනවා. ළඟයි. ඒ කියන්නේ මේ කවියට තමයි තාක්ෂණය හොඳටම සපෝට් කරේ. වෙන කිසිම එකකට නෙමෙයි කවියට. දැන් ෆිල්ම් වලට සපෝට් කරනවා ටිකක් අඩුයිනේ. මොකද ෆිල්ම් එක ලීක් වෙනවනේ. ලීක් වෙන තියෙන සම්භාවිතාව වැඩි. එතකොට මේ හැබැයි කවිය කියන එක පැතිරුණා Facebook. මිනිස්සු ලියන්න ගත්තා. මේ අලුත් කවිය බිහි වෙන්න ගත්ත Facebook එක හරහා. ඒක ලොකුම දෙයක් වුණා. ඒ කියන්නේ කවිය මෙතනට ආවේ දැන් අපි වුණත් කවි කියවන්නේ ගොඩක්. Facebook එකේ. මේ තාක්ෂණික පැත්ත. ඒකයි දැන් අර මේ අරුණ අයියා කියපු මේ කවියේ තියෙන එකක් තමයි දැන් ඔය ප්‍රේමයේම තව කැලලක් නෑ. ප්‍රේමය ගැන කතා කරලා එතකොට නිකන් අනියම් සම්බන්ධතා සහ නැත්තම් මොකක් හරි ප්‍රේමයේ බිඳ වැටෙන්න හේතු වෙන මොකක් හරි එකක් තියෙන්න පුළුවන් නේ. ඔව්. ඒක සාමාන්‍ය එකක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒක තේරුම් ගැනීම හැකියාවත් අපිට තියෙන්න ඕනේ. එහෙම එකක් තේරුම් ගැනීම සහ දරා ගැනීම හැකියාව. නේ දැන් අර අපි කවි ගැන කතා කරාට මේ අන්තිමේ හැමතිස්සම සින්දු වලට තමයි යන්නේ. ඔව්. දැන් ඔය කවිස්කාර පළවෙනි මේ කවිය ගද්දිත් මට මතක් වුණේ කවිස් කියනෝනේ අර මේ සරල වෙන්න ඕනේ කියන එක. ඔය සේනක බඩකොට මහත්තයා සින්දු එහෙම තියෙන්නේ. හරි සරලයි බැලුවාම. හැබැයි මාර ගැඹුරු දේවල් වලට යනවා. ජීවිතය ගැන ආදරය ගැන එහෙම. මාත් ඒකට හරි කැමතියි. ඒ කියන්නේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහේ සරල දේවල් එක්ක මේ අර පොඩි ගැඹුරකට යන තැනකට එනවනම් මරු මේ අරුණ අයියා කියපු දෙයත් එක්ක මට අර සින්දුකුත් ගත්තනේ. මට සමහරලාට හිතෙනවා මේ ඔය ගොඩක් දේවල් වෙන්නේ අර මෙලඩි එකෙන් කියලා. සමහර විට ඔය වචනම නෙවෙයි ඔය ළඟින් යන වචන ටික අපි නිකන් කවියක් තාලෙට කිව්වනම් කෙනෙකුට හිතෙන්න උලන් මේක මාර වැඩක් නේ මාර නිර්මාණයක් නේ කියලා. ඒක කියනකොට මටත් හිතුණා ටිකක් ඒක. ඒක තමයි. දැන් මුලින්ම මම කියනකොට දැන් මේක කියනකොට ඊට පස්සේ මම පොඩ්ඩක් මේක හොයලා YouTube එකෙන් දාලා බලලා මේක මෙලඩියත් එක්ක අහලා තියෙනවා. මම සින්දුවේ මුල වගේ අහලා තියෙනවා. තාප්ප පුරා පාප්ප ගන්න කියන කෑල්ල අහලා තියෙනවා. මේක ඇහිලා පුරුදු වෙලා තියෙනවා. ඒකේ මේ මම YouTube එකේ මුලින් ගහලා ගත්තෙත් ඒ කෑල්ල ගවම තමයි සින්දුව. ඔව් ඔව්. මම බලපෙකෙත් මේ මිලියන 4ක් දුකද බලලා තියෙනවා සින්දුව. ඔව්. අනික ඒවා ෂෝස් වලට එහෙම ඉතින් මම කියන්නේ මේ උඩ රහම පමණක් ගැන හිතන්නේ නැතුව නිර්මාණකරුවන්ගේ මේ දොස් කියනන මේ එහෙම නිර්මාණයකරණයේ යෙදෙන එක ඉතාමත් වටිනවා. මුකුත් නොකර ඉන්නවට වෙයි. එතකොට එහෙම නිර්මාණකරණයේ යෙදෙද්දී විශේෂයෙන්ම මේ අර කුණුරහම දෙන්නේ නැතුව ඒකට තව මොනවා හරි දෙයක් එකතු කරලා දුන්නොත් අපේ සහෘද හිතවතුන්ට පිටුවහලක් එනවා. විශේෂයෙන්ම අනාගත පරපුර. අනාගත පරපුර එතකොට ඔක රැල්ලක් එනවා ඉල්ලගෙන යන්නේ අර කුණුරහමයි. ඒක අර ගීතවල තියෙනවනේ මේ පොදු කාරණයක් නේ. දැන් හැදෙන ගීතවල මේ ඔක්කොම තියෙන බූට්. ඒ කියන්නේ හරි එකම වචන තමයි තියෙන්නේ. ඒකම තමයි තියෙන්නේ. මේ ඒකත් එක මට මතක් වෙන තව සින්දුවක්. කමන්නේ නැහැ කියන්න බෑ. මේ ඉංග්‍රීසි ගීතයක් ටයි යෙලෝ රිබන් කියලා. මම මට ගීතේ පද මතක නැහැ. මම ඒ කතාව කියන්න. ගොඩක් පරණ සින්දුවක්. මේ ඔය අනියම් ප්‍රේමය ගැන ඒකත් එක්ක තමයි පොඩ්ඩක් මේක සම්බන්ධ වෙන්නේ. ඉන්නවා මම හිතන්නේ ඇමරිකාවේ වගේ මේ සිද්ධිය වෙන්නේ. පෙම්වතෙක් සහ පෙම්වතියක් ඉන්නවා. මේ දෙන්න ආදරයෙන් බැඳිලා ඉන්නේ. එතකොට පෙම්වතා කරපු මොකක් හරි වැරද්දක් හින්දා යම් අපරාධයක් හින්දා එයාට හිරේට යන්න වෙනවා. එයා බන්ධනාගාරගත වෙනවා. එයා වැරද්දක් කරලා. බන්ධනාගාරගත වෙනවා. ඒතර අපි හිතමු නිකන් මම දල වශයෙන් කියන අපිට අවුරුදු 5ක් 6ක් එයා හිරේ හිටියේ කියලා. එයාට තිර දනුවම් විඳින්න වෙනවා. හිරේ හිටියා. ඊට පස්සේ අවුරුදු 5ක් 6ක් පෙම්වතා හිරේ ඉද්දි පෙම්වතියට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් අපිට තේරෙනවා. ඉතින් එයා වෙන මොකක් හරි එකට යනවා එහෙම එකක්. ඒක සාමාන්‍යයිනේ. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් අර පෙම්වතාට. මෙයා අවුරුදු 6ක් විතර ගිහිල්ලා හිරෙන් නිදහස් වෙන්න ඕන්න මෙන්න තියලා පෙම්වතියට ලියන ලියුමක්. ලියුමක් ලියලා කියනවා මම හිරෙන් නිදහස් වෙන්න හදන්නේ. හිරෙන් නිදහස් වෙලා මම එනවා. මේ ගොඩක් කාලයකට කලින් වෙච්ච එකක්. එහෙම එනකොට මට තේරුම් ගන්න පුළුවන් ඔයාව දැන් ලොකු කාලයක්. දැන් ඔයා බැඳලා ඉන්නත් පුළුවන්. ඔයාට දැන් ළමයි ඉන්නත් පුළුවන්. ඔයා වෙනම ජීවිතයක් ගෙවන වෙන්න පුළුවන්. ඒක මට තේරුම් ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ මට ඒක තේරෙනවා. හැබැයි මං හිරෙන් නිදහස් වෙලා එනවනේ. එනකොට මං අපි කියන්නේ යාල ජීවත් වුණු ගෙදර
ඒ පාරේ එන්න කහපාට රිබන් එක බැඳලා තියන්න වැරදිලාවත් ඔයා තාමත් මේ අවුරුදු 6 පුරාවටත් මං වෙනුවෙන් ඉන්නවනම් වැරදිලාවත් බැඳලා තියන්න කහපාට රිබන් එකක් මං ඕක ගහේ දැක්කොතින් මම ඒක දැක්කොතින් විතරක් මං බස් එකෙන් බහින්නම් නැත්තම් මං එහෙමම දිගටම යන්නම් මං එන්නේ දිගටම යන්නම් ඔයාලට සුබ පතනවා කිසි ප්‍රශ්නයක් නැහැ කිසිම හිත රිදීමක් නැහැ කියලා එහෙම තමයි ලියන්නේ එහෙම ලියලා දැන් මෙයා නිදහස් වෙනවා නිදහස් වෙලා දැන් බස් එකේ එනවා පිටුම් දුර බන්ධනාගාරේ තියෙන එක තැනක මේක ගෙදර තියෙන තව තැනක දැන් පැය 7කට ගමනක් දැන් මේ දුර බස් එකේ එනකොට දැන් අපිත් කරන දේවල් තියෙන කියන්නේ මිනිස්සු කතා වෙනවනේ දැන් ලොකු වෙලාවක් බස් එකේ ඇතුළේ ඉන්නකොට පොඩි කයියක් ගහනවා ඉතින් කට්ටිය අඳුරගෙන එහෙම ඊට පස්සේ මෙයාගේ කතාවත් කියලා මම මේ හිරේ ඉඳන් එන්නේ ඒතර මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න මම මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න යන්නේ හැබැයි දැන් මෙයා ලියපු ලියුමත් කියලා මෙහෙම සිද්ධියක් තියෙන්නේ මම එයාට කිව්වා ගෙදර ඉස්සරහා ඕක ගහේ කියලා ඔව් කහපාට රිබන් එකක් බැඳලා තියෙනවා ඔහොම කියලා ඔක්කොම කියලා දැන් මුළු බස් එකේ ඔක්කොම දන්නව සිද්ධිය ගෙදරට ලං වෙනකොට බස් එකේ හැමෝටම තියෙන එක ප්‍රශ්නය ඕක ගහේ රිබන් එකක් තියෙද නැද්ද කියලා බස් එකේ ඔක්කොම බලන් ඉන්නේ දැන් ගෙදර ඉස්සරහා රිබන් එකක් තියෙද නැද්ද කියලා දැන් බස් එකේ එන්න ලං වෙනවා අර මිනිස්සයාට මේ දරා ගන්න බෑ දැන් මෙයාට දැන් රිබන් එකක් තියේද නැති වේද හිතා ගන්න බෑ නොසන්සුකෝ ඉතින් මෙයා කියනවා මේ බස් එකේ ඉන්න අනිත් අයට මට ඇස් අරගෙන ඉන්න බෑ මං ඇස් පියා ගන්නවා ඔයාලා බලන්නකෝ බලලා රිබන් එකක් තිබ්බොත් මට කියන්න නැත්තම් ඒත් කියන්න නැත්තම් ඒත් මට කියන්න මේ මොකද වුණත් මට කමන්නේ ප්‍රශ්නයක් නෑ මට හැබැයි බලන් ඉන්න බෑ කියලා බස් එක ගේ ගාව ලං වෙනවා බස් එකේ හැමෝම අර ඒ ගෙවල් පැත්තට යනවා ඒ ගෙවල් තියෙන පැත්තට මේ බස් එකේ මේ පැත්තට තමයි කවුරුත් ඉන්නේ ඩ්‍රයිවරුත් බලන් ඉන්නේ දැන් ගේ ගාව දිහා මෙයා ඇස් දෙක පියා ගන්නවා ගේ ලං වෙනවත් එක්කම බස් එකේ හිටපු මිනිස්සු අප්පුඩි ගහන්න ගන්නවා කෑ ගහන්න ගන්නවා අප්පුඩි ගහන්න ගන්නවා දැන් අප්පුඩි ගන්නවා කියන එක කෑ ගහන්න ගන්නවා අප්පුඩි ගහන්න ගන්නවා මෙයාට ටිකක් පොඩි ප්‍රශ්නයක් වැඩේ හරි කියලා ෂුවර් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා සුබ පණිවිඩයක් කියලා ෂුවර් හැබැයි මේ මෙච්චර දෙයක් අප්පුඩි ගහන්න තරම් මේ ඇස්සරලා බලනවා ගෙදර ඉස්සරහා තියෙනනේ ඕක් ගහ මුළු ඕක් ගහම කහපාට රිබන් වලින් සරසලා මුළු සම්පූර්ණ ඕක් ගහම කහපාටයි ඕක් ගහ පුරාම කහපාට රිබන් වලින් සරසලා ඔක කියන්නේ ඉංග්‍රීසි ගීතයක් පරණ ගීතයක් ටයි යෙලෝ රිබන් කියලා තියෙනවා